හෙලෝ කට්ටිය වෙල්කම් කියලා පිළිගන්න අපේ YouTube channel එකට. අද අපි යන්නේ ගලබඩ දියැල්ලට. අපි පසින්දු ඉන්නවා. සතුරු ඉන්නවා. අපේ මිහගයිය ඉන්නවා. ඉසුරු ඉන්නවා. ඒ වගේම අපේ ලසිත ඉන්නවා. ඒ වගේම අපේ ඩිලා ඉන්නවා. එහෙනම් අපි මේ දියැල්ල ගාට කියලා බලමු. අපි දැන් ඉන්නේ පේන් රෝස් ස්ටේෂම ගාව. අපි ඉස්සරහට කියලා බලමු. අපි නම් මගදී හම්බුණා මේ අපේ කොටායියක්. හායි කැන්ඩ මේ සෙට් එකම දැන් අපි යන ගමන් ගලබඩ. හලෝ තාම අපි ගලබඩ දියැල්ල ගාවට යන ගමන් අපි මේ ඩිලා ඉන්නවා. මේ මොනවද කියලා දන්නේ පරිසරය නම් අට්ටම ලස්සනයි බලන්න පුරුණ. අපි තාම යන ගමන් දැන් අපි කිලෝමීටර් 1.5ක් විතර ආවා. තවත් කිලෝමීටර් 2ක් විතර යන්න තියෙනවා. මේ මාරම ලස්සනක් තියෙන්නේ. හලෝ කට්ටිය මේ මරුව වැඩක් වෙලා තියෙනවා. අපේ මේ සෙට් එකේ ඉන්න සද්දන්තය දෙන්න ඉස්සරෝ චතුරයි කියලා. මම ඉස්සෙල්ලා ඔය කට්ටියට පෙන්නවුවේ. දෙන්න යනවා හති දදා අම්මට සිරි අවම් බලාගන්න උපුර. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නවා කොහෙද? ගලබඩ බින්ගේ ගාවට. අපි ඊගස්සෙන් ඉනවා තාම මේ අපේ ඉරිහගයියයි ඉලානුයි. මාරම් ප්ලේස් එකක් ඕම් බලන්න උපුරනේ. බඩ මාරම් ලස්සන ප්ලේස් එක. ලස්සනම වැඩක් පෙන්නන්නටද ඔබ බලන්න පුරුණ. කොහොමද මේ අත්දැකීම? ඇඟ මේ ඕම් බලන්න අපි බින්ගතුලි යන ගමන් ඕම් බලන්න අපේ සෙට් එකේ පට්ට මාතල්ලයක් තියෙනවා. ඕම් බලා ගන්න ඕන. අපි දැන් බින්ගස් යන ගමන් අපි දැන් බින්ගෙන් ඔක්කොම ඇවිල්ලා දැන් ගලබඩට යන්න යන්නේ. එතන බින්ගෙත් එක්කම මෙහෙම බින්ගෙත් එක්ක යන මෙතනින් උඩට අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාර දිගේ අපි කැලේ මැදින් උඩට යන්න ඕනේ මේ ගලබඩ දියැල්ලට. අපි එහෙනම් ගිහලා බලමු කොහොමද එන්නේ. අපි දැන් මේ දියැල්ලට යන ගමන් මේ අඩිපාරේ මේ මාත් එක්ක මේ පසින්දුයි මේ ඉහගයියයි එන ගමන් අනිත් කට්ටිය උඩට ගිහිල්ලා මාරම ලස්සනක් මේ වැත්ත. සිට යනවා.
අපි දැන් මේ බින්ගේ උඩින් එන පාරේ ඇවිල්ලා තින්නේ. මාරම ලස්සන වටපිටාවක් තින්නේ. අර පැත්ත ඇවිල්ලා මාපකන්ද දකුණු පැත්ත එහෙම. මේ පැත්ත ඇවිල්ලා ඉංග්‍රීසි පේන් රෝස් පැත්ත. මේ යාළුවා ටික නම් ගිහිල්ලා මම තමයි අන්තිමට යන්නේ. මාරම මහන්සි. පොඩි අඩිපාරක් තියෙන්නේ. අඩිපාරක් උඩින් මාරම ලස්සනයි. ඉතින් මේ ෂෝට් කට් දාලා අපි කොන්ක්‍රීට් පාරට ආවා. මේ පාරේ වාහනකින් එනවනම් වාහනකින් යන්න පුළුවන්. මාරම ලස්සනයි. ඉන්න මේ ගේට්ටුව ගාවින් කෙලින් පාරකට එන්න ඕනේ කලබලට යන්න. දියල ගාවට යන්න මෝඩ් එකෙන් මේ වම් පැත්තට යන්න ඕනේ. එහෙම තමයි කෙලින්ම කලබලට යන්නේ. මාරම ලස්සනයි. අපේ මග පෙන්වන්නලා අපි පිටිපස්සෙන් ඉන්නේ ඉස්සරහින් නෙමෙයි පේන අයියා පොරටත් මහන්සි මාරම මහන්සියක් තියෙන්නේ අපි දියල්ලට ඔන්න පෙන්න ලං කරලා තින්නේ මාරම කූල් එකක් තින්නේ නේද අයියා ලකිරේ ඒ කියපම් බං උඩ එහෙම කරන්න එපා වඩින එක විතරනේ බං වරේ වරේ මාත් එන්නන්නේ මෙතනින් හන්දයක් හම්බෙනවා. මේකේ මේ පඩිපෙලෙන් උඩ පාරේ දියල්ලට යන්න දෙන්නේ. ගිහලා බලමු. ඈතින් දියල්ල පේනවා මාරම ලස්සනක් තියෙන්නේ. හැබැයි වතුර අඩුයි. කොම් බලනවා. දියල්ල පේනවා. කලබල දියල්ල.
පාලමේ අපේ ලසන්තයා ඉන්නවා. මෙතෙන්ට මානව විවයක් තියෙන්නේ. ආම් බලන්න මේ මොකද්ද ගලබඩ දියැල්ල මාර රස්සාවක් තියෙන්නේ. අපි ළඟට ගිහින් බලමු. අපි ළඟට ගිහලා බලමු. ඉතින් අපි හම්බු. අපි ගලබඩ ඇවිත් ඉන්නේ. අපි දියැල්ල ගාවට ගිහලා ඉතුරු වෙකෙන් හම්බු. අයලුවනේ අපි දැන් දියැල්ල කාට ඇවිල්ලා ඉන්නේ. අපි view point එකක් තියෙනවා පොඩි මේ හට්ටයක් වගේ. එතෙන් ගිහලා අපි හම්බෙමු. හයි යාළුවනේ අපි දැන් ගලබඩ ගිහලා ඉවරලා මාර ලස්සනයි. ඔය මේ කාලේ පොඩ්ඩක් වතුර අඩුයි. මාර ලස්සනක් තියෙනවා. ලස්සන වියක් තියෙන්නේ ජීවමත් එක්ක සුපිරියයි சிக்கிரியே மாப்புள்ள உன்னை தேடி எழுந்த உன்னை கண்ட நானும் என்னை இழிப்பா இழிச்ச உன் மனசு போதும் வேற என்ன வேணும் ஒரு வார்த்தை சொல்லு என் உசுர கொடுப்பேன் வா 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 கண்ணும்மா வா வா பொண்ணும்மா வா வா கண்ணும்மா பொண்ணும்மா வா 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 கண்ணும்மா வா வா பொண்ணும்மா வா வா දියැල්ල බල්ල කරලා යන්නේ අපි යහන්න ගහන වැඩ කරලා දානවා ආයි වසින්දු කොහමද අන්ද මේවා පස්සේ බලහපන්
එහෙනම් මේ වීඩියෝ බලපු ඔක්කොටම thank you. channel එක subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඩිලන් අයින්. ඩිලන් එන. නෑ එනවා. ආවා. vlog එක බලපු කට්ටියට thank you. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බුනේ. මතක් කරලා channel එක subscribe කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බුමු.